ආයුබෝවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් පෙන්වන්න යන්නේ අපි කාන්තාවන්ට අපේ අම්මලට නම් අලුත් දෙයක් නෙවි. අපි මේක හැමදාම කරන දෙයක්. මහන්සි වුණත් ලෙඩ වුණත් අපි මේවා කරනවානේ හැමදාම. ඒ වුණාට ඊට අමතරව සමහර වෙලාවන් වලට අපේ ඇස ගැටෙන්නේ නැති තැන් කොහොමද අපි සුද්ධ පවිත්‍ර කරගන්නේ කියන එක. ඉතින් මුලින්ම මම මගේ පිඟන් කෝප්ප ටික හොදගත්තා. ඒ වගේම තමයි දැන් අපි මේ ප්ලාස්ටික් කන්ටේනර්ස් වල එහෙම අපි උඩින් ස්පොන්ජ් කරලා අතුල්ලලා හොදගත්තට මෙන්න මේ වගේ අර තියෙන බීඩින් එක පොඩ්ඩක් ගලවලා ඒව ඇතුළ හොඳට පරණ බ්‍රෂ් එකක් හරි නැත්නම් මේ වගේ භාජන හොදන්නම තියෙන බ්‍රෂස් තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරලා සෝද ගන්න පුළුවන්. ඊට පස්සේ මම සුද්ධ කරගන්න යන්නේ මේ ටැප් එකේ කරාමය. ඉතින් මේ බලන්න අපි මේවා හැමදාම එදිනදා සුද්ධ කරන දේවල් නෙවි. ඒ වුණාට මෙන්න මේ වගේ ට්‍රාන්ස්පේරන්ට් නොබ්ස් එහෙම තියෙනවා නම් ටිකක් කාලයක් ගියාම මේ වගේ කළු පාටට දියසීරාවක් බැඳෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි මේ සීතල රටවල් වල උණු වතුර පාවිච්චි කරනවා. ආපහු සීතල වතුර පාවිච්චි කරනවා. එතකොට මේ හියුමිඩිටි එක වැඩි. ඉතින් දියසීරාව ඉක්මනට හැදෙනවා. ඉතින් මේවා මේ හොඳට සුද්ධ කරන්න ඕන ටිකක් මේ දියසීරාව බැඳීගෙන එනකොටම. ඉතින් පොඩි ස්කුරුප්පුණියක් පාවිච්චි කළා මම මේ වගේ ඇන ගලවගෙන හරියටම මතක තියාගත්ත කොහොමද ආපහු හයි කරන්නේ කියන එක. මේ ගලවගත්ත චූටි කෑලි ටිකට මම බ්ලීච් දාන්න යන්නේ. ඉතින් බ්ලීච් කිව්ව ගමන් කෙමිකල් එකක් කියලා බය වෙන්න එපා. ඉතින් කෙමිකල් බ්ලීච් එක ගන්නකොට ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන එක දෙයක් තමයි මේක රෙස්ටොරන්ට් ග්‍රේඩ් එකේ බ්ලීච් එකක්ද කියලා බලන එක. මොකද ඔයාලා නොදන්නවා වුණාට මේ ගොඩක් ස්ටාර් හොටෙල්ස් වල රෙස්ටොරන්ට්ස් වල ඒ පිරිසිදුභාවය තියාගන්න කටින් බෝඩ්ස් වලට, පිහි වලට, හැඳි වලට, භාජන වලට මේ හැම දෙයකට බ්ලීච් භාවිතා කරනවා. ඉතින් මම බ්ලීච් ටිකේ මේ ටික පොඩ්ඩක් පොඟවගෙන ඒ අතරතුර ස්ප්‍රේ බොටල් එකකට තව බ්ලීච් ටිකක් එකතු කරගෙන මම මේ විදියට ස්ප්‍රේ කරගන්නවා ටැප් එකේ ඉතුරු කොටස් වලට. ඊට පස්සේ මම මෙහෙම බ්‍රෂ් එකක් පාවිච්චි කරලා හෙමින් සැරේ මේ ටික මෙහෙම සුද්ධ කරගන්නවා. ඉතින් බ්ලීච් පාවිච්චි කරනකොට පුළුවන් නම් මාස්ක් එකක් දාන්න. ග්ලව්ස් උනත් කමක් නෑ දාගත්තට. ඉතින් මේ බලන්න මේ විදියට හොඳට පිරිසිදු වෙනවා. තියෙන කුණු හැමතිස්සෙම අපි හොදන්න නැති හැමතිස්සෙම දවසින් දවස ඉතින් කරන්නේ නැති දේවල්නේ. ඉතින් මේ මාක් එක නම් මේ මගේ කුස්සියේ තියෙන මාක් එකක්. ඉතින් ඒක යවන්න බෑ මේ පොඩි වගේ මාක්ස්. ඒවා යන්නේ නෑ. උනාට මේ දාර අස්සේ තියෙන ඒවා, මේ ඇන අස්සේ තියෙන දියසීරාව වගේ ඒවා කළු කෑලි හැම හොඳට ගැලවිලා එනවා. ඉතින් ඊට පස්සේ මෙහෙම පැය භාගයක් විතර තිබුණම මේ බලන්න අර කළු පාටට තිබිච්ච දියසීරාව කෑලි, පුස් කෑලි එහෙම හොඳට ගැලවිලා එළියට එනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ කිචන් සින්ක් මතු පිට සුද්ධ කරගන්න තියෙනම මේ වගේ සබන් වර්ගයක් හරි මොනවා හරි අරගෙන මං හොඳට මේ ටික බ්‍රෂ් එකක් ආධාරයෙන් සුද්ධ කරගන්නවා. බ්ලීච් යූස් කරාට පස්සේ වතුරෙන් සෝදලා ඇරියත් සමහර වෙලාවට පොඩි සෙවල ගතියක් වගේ තියෙනවා. ඒක හින්දා ආපහු සබන් ටිකක් හරි මොන හරි ඩිෂ් වොෂින් ලික්විඩ් එකක් දාලා සෝද ගන්න ඕන. ඉතින් මේ බලන්න මම දැන් සින්ක් ඩ්‍රේන් හෝල් එකේ තියෙන මේ කුණු එකතු කරන කප් එක, එතකොට ඩ්‍රේන් හෝල් එක ඇතුළ බ්ලීච් ගහලා ටිකක් වෙලා තියලා ආපහු හොඳට බ්‍රෂ් එකක් ආධාරයෙන් සුද්ධ කරගන්නවා. මොකද මේ ඩ්‍රේන් හෝල් එක නිතරම පිරිසිදුව තියෙන්න ඕන. ගොඩක් වෙලාවට ගෙවල් කොච්චර පිරිසිදුව තිබුණත් මේ ඩ්‍රේන් හෝල් එකේ හුමාලයත් එක්ක එක ගඳවල් ගේ ඇතුළට එන්න පුළුවන්. බ්ලීච් වල දාලා පොඟවලා බ්‍රෂ් කරලා තියාගත්ත මේ ටැප් එකේ කෑලි මම සෝදලා වතුර බේරෙන්න අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ කළු පාට මාක්ස් එහෙම තියෙනවා කලින් ඉඳන් තිබුණ ඒවා. ඒවා ඉතින් අරින්න බෑ.
සෝදගත්ත ටැප් එකේ කෑලි ටික හයි කරගන්න කලින් හොඳට තෙත මාත්තු කරගන්නවා ටවල් එකක් පාවිච්චි කරලා. ඊට පස්සේ පිළිවෙලින් එකින් එකට මේ විදියට ආපහු කෑලි ටික හයි කරගන්නවා. මතක් වෙලා දැන් අපිට නම් hot water tap එකයි cold water tap එකයි දෙකක් තියෙන හින්දා හරියට පාට දෙක හරි පැත්තට දාගන්න. hot water පැත්තට රතු පාටත් cold water පැත්තට නිල් පාටත් නැත්තම් පොඩි බබාලා එහෙම ඉන්නවා නම් ගොඩක් වෙලාවට පාට බලන්නේ වතුර පාවිච්චි කරන්නේ. ඒකෙන් හින්දා අනතුරු එහෙම වළක්ව ගන්න පුළුවන්. ඉතින් ඉතුරු සිංක් එකේ ටිකත් මම මෙහෙම හොදලා තෙත මාත්තු කරගන්නවා. එතකොට වෝටර් මාක්ස් එහෙම හොදපු ගමන්ම නැති වෙනවා. එයා ෆ්‍රෙෂ්නර් චුට්ටක් මම ඩ්‍රේන් හෝල් එකට ස්ප්‍රේ කරගන්නවා. නැත්තම් ඔයාලට මොන හරි එසෙන්ෂල් ඔයිල් ඩ්‍රොප් එකක් දාගන්න පුළුවන්. ලොකු පොඩි ඕනම කුස්සියකත් ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි උයද්දී විසි වෙන තෙල්. ඊට පස්සේ උයද්දී ජල වාෂ්ප පිට වෙනවා. ඊට පස්සේ මේ තෙල් එහෙම බැඳිලා බිත්තිවල අපේ කුකර්ස් වල මේසවල හැමතැනම කාලයක් යද්දී මේ තෙල් තට්ටුවක් වගේ බැඳෙනවා. ඉතින් ජපානයේදී මම පාවිච්චි කරනවා මෙන්න මේ වගේ කෙමිකල් එකක්. මේ කෙමිකල් එක තියෙන්නේ ඔයාලගේ oven වලට, එතකොට කුකර් ටොප් එකට, එතකොට අපිට exhaust ෆෑන් එකක් තියෙනවා මේ දුම එහෙම ඇදගන්න. එතකොට මේවා තෙල් වලින් කාලයක් පාවිච්චි කරනකොට තෙල් වලින් හොඳටම තෙල් තට්ටු බැඳෙනවා. ඉතින් මේක ස්ප්‍රේ කරලා ස්පොන්ජ් එකකින් හරි තෙත රෙද්දකින් පිහදාලා දැම්මම ඒ තෙල් තට්ටුව නැති වෙලා යනවා. තදට තෙල් බැදිච්ච එක්සෝස් ෆෑන් එකේ පැනල්ස් වගේ දේවල් නම් මේක ටිකක් ස්ප්‍රේ කරලා පැය භාගයක්වත් තියලා හොඳට අතුල්ලලා හොදලා අරින්න ඕන. ඉතින් දිනපතාම මේ විදියට චූටි තැන් සුද්ධ කරන එක ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. ඒ වුණාට පුළුවන් වෙලාවට ඒවා හැමතිස්සෙම සුද්ධ කරලා තියාගන්න එක හොඳයි. මම මේ ඔයිල් රිමූවර් ස්ප්‍රේ එක පාවිච්චි කරලා පෙන්නන්නම් එක්සෝස් ෆෑන් එකේ දාර අස්සේ බැඳිලා තියෙන තෙල් එහෙම කොහොමද අයින් කරගන්නේ කියලා. ඉතින් අපිට නොපෙනුනාට මේ හැමදේම කාලයක් 3 වේලක්වත් අඩුම ගානේ පාවිච්චි වෙනවා නම් ඔයාගේ කිචන් එක ඉක්මනටම ඉතාමත් ලේසියෙන් මෙන්න මේ වගේ තෙල් බැඳෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මෙන්න මේ වගේ ඔයිල් රිමූවිං ස්ප්‍රේ එකක් මොන හරි කෙමිකල් එකක් භාවිතා කරලා ඒවා මම අයින් කරගන්නවා. එතකොට මේ හැඳිවල පවා නිකන් මේ තෙල් එකතු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් විශේෂයෙන් ඔයාලා පාවිච්චි වෙන්නේ නැත්නම් එදිනෙදා ඒ හැඳි උනත් ඔයාලට සතියක් විතර යනකොට නිකන් හොදගත්තම හොඳට සබන් ටිකක් දාලා අර ලොකුවට ඩීප් ක්ලීන් කරන්න තියෙන අවශ්‍යතාවය නැති වෙලා යනවා. ඉතින් හැමදාම සුද්ධ කරන්න නැති තැන් ටැප් එක විශේෂයෙන්ම අපි වතුර බොන්නේ ටැප් එකෙන්. ඉතින් ඒක පිරිසිදුව තියාගන්නේ කොහොමද කියන එක ඉතින් මම මේකට ෆොටෝස් 2-3ක් දැම්මා. මං කාලෙන් කාලෙට මගේ පුංචි කුස්සිය කොහොමද ලස්සනට තියාගන්නේ කියලා මේ වගේ වීඩියෝ එකකින් අපි ආපහු හමු වෙමු.